වොයිස් කට් එකක් දෙන්නම් මේ එඩිට් නොකර දානවනම්. මේ පාර ආණ්ඩුව අනිත් උන් ඔක්කොම හොඳ නෑ කියලා මුන් කාලකන්ණි බල්ලෝ ටිකක් ඇවිල්ලා කෙලිය රටට. ආම් බලපංකෝ අරු. මෙච්චර අසාගෙන තිබුණානේ. කයිවාරු ගහලා ආවනම් ගහපු කයිවාරු ටික ඒ ආකාරයෙන් කරන්න ඕනේ. කරන්න බැරි මොන මගුලටද ගත්තේ? මේ ඉන්නේ තවත් බයි. කිව්වේ නම් මුකුත් නෑ ලෝකේ පෙරලන ප්‍රකාශ කිව්වේ. පාර බල්ලෝ කෑව රටාගේ තිබුණු මිනිස්සුන්ට. කාලවිලෙන් දිච්ච රට විනාශ කළා කාලකන්ණි හිතේ. උන්ට හෙන ගහලා මැරෙන්න ඕනේ. බයිලා කියන්නේ නැතුව වාඩි වෙන පිස්සා. පාර බල්ලෝ කෑව රටාගේ තිබුණු මිනිස්සුන්ට. Hold up. Wait a minute. ඉන්ධන මිල ගණන් යලි ඉහළට. පිරවුම් පල්වල තෙල් දීම ටෝකන් ක්‍රමයකට. පෙට්‍රල් නැව එන දිනයක් තවමත් නැහැ. මොකද කිසිම සමාගමක් පෙර ගෙවුමක් නැතුව දැන් අපිට ඉන්ධන ලබා නොදෙන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. හරි ලස්සනයි. very good. පාර බල්ලෝ කෑව රටාගේ තිබුණු මිනිස්සුන්ට. අම්මගේ රෙද්ද හෙළ ගැඹුරුයි. පතුල පෙනෙන්නේ නැහැ. පාලම හදලා තියෙන්නේ තුනී වීදුරු වලින්. අත්වලකුත් නැහැ. ආසල්ලයක් ගන්න ඕනේ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාලා තියෙනවා. ඒක අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇන. අපිට මොකද කරන්න කියන්නේ? දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නේ. ඵලයක් වෙන්න. මීළඟ ඡන්දෙන් පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණ ආයි ජීවිතේට මේ රටේ බලයට එන්නේ නැහැ. ඉන් පස්සේ මේ රට අපිට තමයි පාලනය කරන්න වෙන්නේ. ඇහුණා. ඒ අපි පාලනය කරන රට පාලනය කරන්න කලින් විනාශ කරන්න අපි කැමති නැහැ. අපි ඒ දේ මේ රටට කරන්නේ අපි අපේ මව්බිමට ආදරේ. අපි දේශපාලනය කියන්නේ දෙක, මව්බිම කියන්නේ එක. මට පුකිනුත් තියනවා. ඒ වගේම විශේෂම ප්‍රාග්ධන වියදම් නොකර ඉතුරු වෙච්ච ඒවා ඒ ඔක්කොම තියෙනවා. එතනත් ඒ ඔක්කොම තියෙනවා. ඒකත් වැරදි අර්ථකථනයක්. ප්‍රාග්ධන වියදම් 100ක් කවදාක්වත් හරි කරලා නෑ මේ පාරක් නෑ. හැබැයි අපි බලන්න ඕනේ සාපේක්ෂව. හැබැයි සාපේක්ෂව බැලුවොත් මේ සැරේ අඩුයි. කට ඇරියොත් බොරු කියන්නේ. නෑ කීයද? ප්‍රාග්ධන වියදම් කියන ඔයා කියන්නේ කීයද කියලා? නෑ මට කියන අඩු ප්‍රමාණය නෑ. මෙතන නැති එකපාරට දත් නෑ කියන්න එපා. අයවැයෙන් පස්සේ කතා කරන්නේ නෑ මම කියයි කියන්නේ කලින් මම කියන්නේ මේමයි. ඔබ අඩුයි කියලා කියනවා නම් අපිට දත්තේ තියෙනවා. ඔකෙන් data වලින් අරගන්න. හරි ඉතින් අපි කොහොමද කතා කරා? අඩු නෑ මම පැහැදිලි කරා. මම පැහැදිලි කරානේ. ඔබ මට මේ ප්‍රශ්නේ අහනකොටත් කලින්දු ඒ වෙලාවේ විපක්ෂයෙන් කිව්වා 10යි 30යි. ඔබට මතකයි මම ඒ වෙලේ දත්තත් එක්ක අහලා පැහැදිලි කරගත්තා. දැන් ඔබ දත්තේ ඔකෙන් හොයන්න මම කතා කරන්නේ මේ වෙන විශයක් ගැන. දැන් ඔබ බලාගෙන බොරු කියනකොට ලෝක අර්බුදයේ තේරුම් අරගෙන අපේ රටේ මාධ්‍ය හැසිරීමත් හරියට තේරුම් අරගන්න ඕන. අර්බුදය පාවිච්චි කරනවා තමුන්ගේ හොරකම් මරකම් වංචා වහන්න. මේ රජය තාම රුපියලක් වංචා කරලා නැහැ. Perfect. අපි දන්නවා ලෝකයේ අර්බුදය හැමේ කලින් වෙච්ච අර්බුදයක් දන්නවා. අපි මේකත් දන්නවා. මොකද අපි මැරෙලේ බදුන්නේ නැහැ. අපි ඩොලර් නැති වෙලා ලෝකේ ණය වෙලා ණය ගවා ගන්න බැරුව වෙච්ච අර්බුදයයි ලෝකෙ තෙල් නැතුව දැන් වෙන අර්බුදය දෙකක්. අනිවාර්යෙන්. ඒ නිසා මල්ලිලාගෙන් ඉල්ලලා සිටිනවා මේ මීට වැඩිය හොඳයි මල්ලි මේ කම්කරු රැකියාව කරනවා නම් මේ ඔයාලට මේ මීට වැඩිය මේ ගරු කටයුතු. පරමාණු කියන එකට මේ කියන්නේ බේත් අන්තියක් නැහැ. අරයා මුස්ලිම්, මෙයා දෙමළ, මෙයා ක්‍රිස්තියානි, මෙයා බෞද්ධ මුකුත් නැහැ. පරමාණුවට ඔක්කොම ගොදුරු වෙනවා. මට කියන්න තියෙන අපේ නායකතුමා හැම වෙලේම අපිට කියන බොරු කියන්න එපා කියලා. මොකද නායකතුමා හැම වෙලේම පෙන්නන්නේ බොරු කියලා ඒක අය පත් වුණාම රෙදි ගැලවෙනවා කියලා. හැබැයි ඔබතුමාලගේ නායකයන් බොරු කියනවා නේද? මොකද්ද කියේ බොරු කියන්නේ? අර සමහර නිලධාරීන්ට ලේබලින් අස්සම් කරලා දෙන්නම් කියලා කිව්වා. කොහෙද කවුද කියලා තිබ්බේ? ඒක අපි ලේයින් අස්සම් කරලා කියනවා. JP එක කියන්නේ අතීතයට ගිහිල්ලා බැලුවත් හරිද? රාජ්‍ය දේපල හැමදේම විනාශ කරපු කාලකන්ණි ටිකක්. ඔය පොඩ දන්නේ නැද්ද?
දාම් වෙනවා ඩූම් වෙනවා. ඒකත් පැහැදිලිවම දකිනවා මේ ආණ්ඩුව සම්පූර්ණ ෆේල්. අර ඵලයන් බයි යන්න. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඩොලර් අර්බුදයෙන් ගුවන් යානාවලටත් ප්‍රශ්න. ලංකාවට යානා සීමා කිරීමේ අවධානමක්. සක්‍රදේවේන්ද්‍රව මෙහෙට ආනයනය කරන්න වෙනවා. සක්‍රදේවේන්ද්‍රව ආනයනය කරලා සක්‍රදේවේන්ද්‍රට කියන්න ඕන මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න. මෙහෙමයි කිය. අපිට විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. විදේශවත්කම් සංචිතයේ යම්කිසි අර්බුදයක් තිබෙන බව හැබෑව. ඩොලර් වියදම් කිරීමේ අර්බුදයක් තිබ්බට රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් දැන් පැන නැගිලා නැහැ. උට අන්තට්ටුවක් විතරයි නැත්තේ. සපුගස්කන්ධ පිරිපහදුව නැවත වතාවක් වසා දමන්න අපිට තීන්දුව කරන්න සිද්ධ වෙලා තියෙන අවාසනාන්ත විදියට විශේෂයෙන්ම බොරතෙල් නෞකා දෙකක් අපි පාවිච්චි කළා සපුගස්කන්ධ පිරිපහදුවේ පිරිපහදු කටයුතු පහුගිය මාස දෙකක කාලේ අපි සිදු කරලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි නෞකාවත් පසුගිය දින 10 අපේ මුහුදු සීමාවට ඇවිල්ලා තියෙනවා එස්කෝ කියන බොරතෙල් විශේෂය. නමුත් අපි භාවිතා කරපු බොරතෙල් විශේෂ දෙකට අවශ්‍ය විදේශ විනිමය අපි රුපියල් ටික තැන්පත් කරලා තියෙනවා. නමුත් විදේශ විනිමය නොමැතිකම නිසා අපිට තුන්වෙනි නෞකාව අපිට ගොඩබෑ මේ කටයුත්ත කරගන්න බැරි වෙලා තියෙනවා. යකෝ ඕක කියන්නද මත්ත බාදුකමට උදේ පාන්දර ආවේ? ඒ නිසා අපි අද ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා. ඒ පිරිපහදුව වහන්න. මේක අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. මේ රටේ සියලුම බහන් ආනයනය කිරීමට ඩොලර් වල තියෙන විශාල හිඟියක්. මොකද ඒකට හේතුව පසුගිය කාල පරිච්ඡේදය තුලදී වැරදි කළමනාකරණයක් කරනකොටගෙන ඩොලර් සංචිත සියල්ල හිඳිලා තියෙනවා. විපතක් නේ වෙලා තියෙන්නේ. සහල් පිටි සීනි නෙමේ khනිජ තෙල් ආනයනය කරන්න බැරි වුණොත් මුළු රටම නතර වෙනවා. ඩොලර් හිඟියක් බොහොම පැහැදිලිව තියෙනවා. ඕඩයක් ඉමෝෂනල් ටෑම්. සතුටුම දැන් ලංකාවේ ජනතාවටත් ගොඩක් සතුටු ඇති ඒක ගැන. මම දැක්ක සමහරක් ආණ්ඩුවේ කට්ටිය කියනවා අපිට එන්නේ ඉරානෙන් නෙවෙයි තෙල් කියලා. හැබැයි ඉරාන අපිට ඉන්දියාවෙන් එන තෙල් ටිකටත් ඒ ටික එන්නේ ඉතින් ඉරානෙන් නේ ඒගොල්ලන්ට එන්නේ. මගේ යකා උසන්නතෝ පලයන් ගෑණියේ අන්ද. ඔක තෙල් නැහැනේ කොහෙම? කොහෙවත් නැහැ. නෑ තෙල් තියෙනවා දෙරෙන්න තමයි ප්‍රශ්නේ. ඕනේ? ඔව්. කලයන් බයි යන්න. අයියෝ මොකද අත්තේ? අනෝ යන්න. ඔව්. එනවා මෙතන බබ්බුව ගහන දීකේ ණය. ඈ? ඒ ඔයාලා දන්නේ දුන්නනේ. ඔව් යා හෙටත් ඊළඟ තරෙත් දෙනවා. ඊළඟ තරෙත්. ඔයාලා කිව්වේ නෑනේ. ඊළඟ තරෙත් දෙනවා ඔබ දැනගන්න. මාර විපතක් නෙමුඩ වෙලා තියෙන්නේ නේ. මට උන්ට දොස් කියන්න බෑ. රජය කරන්නේ නිවැරදි දෙයයි. පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු 7ක් තිස්සේ හොඳටම විකුණුවා. අනේ රත්තරන් මාමේ. ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදාගත්තා. අර ඇට පිටින් ගැහුවාම මොම වෙනවා? දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා කවුද කියන එක මාර්තු මාසේ 31 වෙනිදාට හෙළිදරව් කරන්න අපි සූදානම්. වේසකර පර්යේෂණයක් කරලා පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයා යාම නමින් පර්යේෂණ ග්‍රන්ථයක් අපි සකස් කරා. ඕක අරගෙන ගහගනින් පුකේ.